හයි හරි අද කියන්නේ මීට වසර 6කට පෙර අපේ සහෝදරිය රට ගිහිල්ලා දැන් මේ වෙද්දී ඒක ඉගෙනගෙන ඉවර කරලා අපේ අක්කා දැන් ඩොට්ට හරිද එයාගේ ග්‍රැජුවේෂන් තියෙනවා බෙලරුස් වල. ඉතින් අපි පවුල පිටින් යන්න හදන්නේ බෙලරුස්. මම හිතුව කාලෙකින් මුත් කරන්නේ නැති හින්දා මම ඔයාලට දානවා කියලා vlog එකක්. හරිද? ඔන්න අම්මා ඉංගේ වා. ලයිට් එක දාන්න. හායි. අපි යන්නේ. මොකද්ද ලොකු වැඩේ? අම්මෝ මේ අවුරුදු 6 පුරා තිබුණු ලොකුම වැඩේ. මේ ගෙදර මිනිස්සුන්ට අවුරුදු 6ක් පුරාට තිබ්බ ලොකුම වැඩේ ඉවර කළා තමයි දැන් මේ හැමෝම සම්මාන ගන්න යන්නේ. අපි ඉතින් බලමු යන පාර කොහොමද කියලා. මම ලෝගෝ දාලා පෙන්නන්න. යාව් මේකේ දානවා අම්මා තාත්තා ලෝගෝ දානවා ඔක්කොම කරනවා ඈ. අපි යනවා. අපි එනවා. අපි ආව ගුවන්තොටුපල. එදාර පරපම් පරම් පම් 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 ගුවන්තොටුපලේ. ලොකු ආව මට සමු දෙන්න. බයි. චූඩිත් ආව. චුක්කා. Bye. අපි යනවා අපේ මෙව්ව එක හොයාගෙන. පොඩි ප්‍රශ්නයකට තියෙන සෙනඟ පොඩ්ඩක් වැඩි. ඒක හින්දා මේ අස්සෙන් හිමින් යනවා. තාත්තා වැඩ වගේ. මොකදම? තාත්තා වැඩ පටන් ගත්තා. හරි දැන් අපිට පැයක් විතර තියෙනවා මේ අපි බෝඩින් පටන් ගන්නකම්. එතකන් ඉතින් දැන් ඉන්නවා වටේ කැරක් ඉඳලා ඉතලා කැරක් හිටියා. දැන් මහන්සි. මේකෙන් දැන් පොඩ්ඩක් මේ වාඩි වුණා. මම ෆ්ලයිට් එකට ගියාට පස්සේ පටන් ගන්නම් ඈ. බයි. අපි එනවා. කීයකින්ද මේ යන්නේ? 10කට පස්සේ මේ අපි ෆ්ලයිට් එක යන්නේ ආයි. කොහොම හරි එන්ජින් ෆෝල්ට් එකක් වෙලා අපි ආයි ඉන්දියාවට ගිහිල්ලා ආයි හරවගෙන ආව ලංකාවට. මොකද ඒක හදාගෙන යන්න ඕන කිව්වේ හින්දා. Problem. අපි ආයි back to Sri Lanka. පොබ්බම්. එකම ෆ්ලයිට් එක දෙවෙනි වතාවට. අපි යනවා දෙවෙනි ෆ්ලයිට් එකට. අපි ඇවිල්ලා දෙවෙනි ෆ්ලයිට් එකට නෙමෙයි එකම ෆ්ලයිට් එක දෙවෙනි වතාවට. දෙවෙනි වතාවට අපි ඇවිල්ලා සුපිරි ෆැමිලි එකක්. ආයිත් අපි දැන් හරිනම් මේ වෙද්දි හරි ෆ්ලයිට් එක ගැන මේ වෙද්දි ඉන්දියාවේ ඉන්න ඕන. අපි හරිනම් දැන් ඉන්දියාවෙන් බහලා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර ෆ්ලයිට් එක එන්ජින් ෆෝල්ට් එක ආවෝ ඉඳ දැන් අපි දැන් තමයි මෙහින් යන්නේ. ඇත්තමයි. අදිරිස්ගේ යාළුවා ඉන්නේ. අයියෝ මට ඒ ෆයිනල් අපි බෝඩ් දුනා තාත්තා අපි බෝඩ් දුනා අම්මලා ඉන්නව අර පැත්තේ. ඔය කට්ටිය දැයිදි හිවිච්චරේ යන්න තමයි යන්නේ සාමාන්‍යයෙන්. හරි වෙලාවට ගියා නම් මේජ් අපි එහෙ. හැබැයි දැන් මේ වෙලාවට මෙහින් යනවා. එහෙම තමයි. මොනවා ගන්නද?
ඉන්දියාවේ. දැන් යනවා අපි මොකද්ද තාත්තා කියන්නේ? දිල්ලි වලට යනවා අපි. ඉන්දියා ගානි නෝනාගේ. ඒක බලන්න යනවා. වෙල්කම් ටු ඉන්දියා. හරි අපි ආව එළියට අපි ඉමිග්‍රේෂන් ගහගත්තා. දැන් මේ මල්ල ගන්න ඉන්නවා අපේ පම්මල්ල ගත්තට පස්සේ අපි යනවා එළියට වුමත් දාන්න. අපි යනවා මේ ලගේජ් තියන රූම් එකක් තියෙන ඒක හොයාගෙන. මොකද මේ ගරන් අපිට වටේම ඇවිදින්න බෑනේ. ඒකින්ද අපි මේ ඒකේ තියෙන වෙනම left luggage room කියලා. අපි දැන් ඒකට යනවා මේ ඒක හොයාගෙන. සැරින් සැරේ මේ මූණේ භාගයක් විතර වෙන්නොත් හිතාගන්න මේ වැඩි මේ වෙන්න එපා. මේක තල්ලුවයි යන්නේ. ඔයාලා ඉන්දියාවෙන් එන්න හිතන් ඉන්නවනේ. ඔයගොල්ලෝ බෑග් ගරන් ඇවිදින්න කැමති නැත්තම්. හරිද? ආව් මේගොල්ලෝ මේ වැලි තලප කනවා. මේගොල්ලෝ මේ ළමයිට ගෙනාව වැලි තලප ටික මේගොල්ලෝ කන හොගාලා. හරිද? ඔයගොල්ලෝ ඇවිදිද්දි බෑග් ගරන් යන්න කැමති නැත්තම් ඔයගොල්ලෝ එන්න මෙතන තියෙනවා මේ left luggage කියලා place එකක්. හරිද? ඕක තියෙන්නේ පස්වෙනි ඒ කියන්නේ ඕගොල්ලෝ way out එකෙන් exit වෙලා ඕගොල්ලෝ එන්න දකුණු පැත්තට ආවට පස්සේ metro building එකේ තියෙනවා ළමයි මේ උඩ තට්ටුවේ යන දෙවෙනි තට්ටුවේ තියෙනවා left luggage කියලා. ඕනේ. ඕගොල්ලෝ notes දාලා තියාගන්න මම කොහොමද trip guidance දෙන්නේ. අපි යනවා Uber හොය. අපි sightseeing පාරක් දාන්න මේ මම මෙහෙමයි. මම ඕගොල්ලන්ට දෙන්නම් කෙලින්ම guide එක කෙලින්ම ඕගොල්ලන්ට ඉන්දියාව ඇවිල්ලා අස්පියන් යන්න පුළුවන් ගන්නට. හැබැයි ඊට කලින් මම හොයන් ඉන්නම් ඈ. මං ඉඳලා ඊට පස්සේ ඔයාලා කියලා දෙන්න. අපි Uber එක බුක් කරගත්තා. හරිද? ඒක අපි බුක් කරගත්තේ මෙතන කවුන්ටර් එකට මෙහෙල්ල. මොකද මෙතන හුඟක් අයට අපේ භාෂාව බෑ. අපිට කතා කරන්න පුළුවන් භාෂාවක් බෑ. ඒක හින්දා මේ අපි අර මෙතන ඉන්න කට්ටියට පොඩ්ඩක් අර කැඩිච්ච එක තේරෙන හින්දා ඒකෙන් තමයි කතා කර කියන්නේ. ඉනිසරේ දාගමු. මේගොල්ලෝ අරගෙනම දාගමු. දැන් හරි අපි වාහනේ නැග්ග. හරිද? මෙහෙම. ඕගොල්ලෝ එනවනම් මුලින්ම ඕගොල්ලෝ දා ගන්න ඕන ට්‍රාන්ස්ලේට් එක. මොකද අපිට හින්දි බෑනේ. ඒක හින්දා අපි මේවා කරගෙන අපි ඉංග්‍රීසි වලින් කිය හරි සිංහලෙන් හරි කිය ඒගොල්ලන්ට ට්‍රාන්ස්ලේට් කරගෙන තමයි දෙන්නේ. හරි මේ ගොඩක් ඒවා වීඩියෝ ගන්න බැරි වුණා. මොකද මේ මැද්දෙන් අපිටත් මාංශි බයිනවා මේ වෙනවා. මම ඒ ටික කියන්නම්. ඕගොල්ලෝ ඉන්දියාව ආවම කරන්න ඕන මොනවද කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා මගෙන් අහලා ඉගෙන ගන්න. ඒතර ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ දැනුවත් වෙලා. ඒතකොට ඕගොල්ලෝව දැනුවත් කරන්න තමයි මම මෙච්චර මහන්සිලා සල්ලි වේදම් කරගෙන මේවා කරන්නේ. නැතු මම මේ තාත්තගේ සල්ලි වේදම් කරලා ටිකට් අරගෙන එහෙම ඇවිල්ලා කරන ගමනක් නෙමෙයි මේක. ඔය දැනුවත් වෙන්න ඕනේ ඒක. කොහොමාරි ඔතනින් එහාට අපි හොටෙල් එකට ගිහිල්ලා කාලා බීලා නිදාගෙන පහුවදා උදේ ආයි ඉතින් ලෑස්ති වුණා බෙලරුස් යන්න. අපි යනවා බෙලරුස්. හරි. පියා චෙක් අවුට් වෙන ගමන් අම්මලා මෙතන මන් දෙපැත්තේ මැද්දරලා ඉන්න. අනේ ගෙදර ගියොත් අම්මුණසී මග හිටියොත් ආනසී වගේ පොඩ්ඩක් ඉතින් මම මැදරලා ඉන්න. අපි යනවා දැන් බෑග් ගන්න. බෑග් අරගෙන අපි යනවා මොන හරි කන්ට. මොකද වෙලාව 1 ගානකට කිට්ටුයි. ඈ ෆොටෝ එක මල්ලි ඉන්දියාවෙන් ඉමිග්‍රේෂන් වෙන්න හිතන් ඉන්නවනම් නංගි ඉන්දියාවෙන් ඉමිග්‍රේෂන් වෙන්න හිතන් ඉන්නවනම් අඩුම පැය 5-6කට කලින් තරම් පුතා අපි මෙතන හිටියා පැය දෙකකට කිට්ටු වෙන්න ඉමිග්‍රේෂන් කරගන්න. අපි දැන් යනවා මේ වෙලාව ගියා ෆ්ලයිට් එකට මේ
නගින්න කියන්නේ හරියන්නේ නැහැ. ඒතර බස් එකක් වගේ වෙනවානේ. ඒද අතට තව ලොග් එකක් යනවා. මේ අපි යනවා මේ බෝඩ් වෙන්න. හරිද? ගත්තා ඔක්කොම හරි. දැන් යනවා. අම්මා යන්ට ඉස්සරහ යනවා. තාත්තා අතන පිටිපස්සෙන් එනවා. අපි කට්ටිය යනවා. මොකද තමයි. දැන් මෙතනින් එහාට කොහොමද අපිට වෙලා වෙලරුස් ගිහිල්ලා එතනින් අපි බෝඩ් අවුට් එද්දි අක්කා කොහොමද ඇවිල්ලා ඉඳී. එතනින් යට ප්‍රශ්න මොකද මේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බෑ අපිට බෙර රැෂෙන් බෑ. ප්‍රශ්නයක් නෑ ට්‍රාන්ස්ලේටර් ඉන්නවා. මොකද අපේ අක්කා මම දන්නේ භාෂා නියම් බඩේන ගන්නට දැන් පුළුවන්. ඉන්න ගැම්මක් තමයි. බයි. අම්මා අපි බැස්සා මින්ස් අපි යනවා දැන් බස් එකේ. අපි හැමෝම පැය 2-3ක් විතර මෙතන ඉඳලා ඊට පස්සේ ඔන් රයිවල් වීසා ගහ ගන්න. ෆයිනලි වීසා ගත්තා. දැන් මේ ඉන්නවා ඉමිග්‍රේෂන් එකේ. මෙහෙමයි මම කියන්නේ. ඔයගොල්ලෝ වැරදිලා හරි බෙලරුස් වෙනවා නම් පුතේ මෙහි ඔන් රයිවල් වීසා ගහන්න නම් ඉන්නේ. ඈස්ටි වෙලා වරෙන් නැත්තම් අනේ දෙයියනේ අපි කීයට දැම්මා? එකට 12 මාට 12:45 ඇතුළට ගිය පාර දැන් වෙලාව 3:45 පැය 4 විතර ඒකේ ඉතින් ඒවට ලෑස්තිලා එන්න මේ ට්‍රේන් වලනේ ආයි ඉතින් මන් සපයන්න වගේ තමයි මං කෙලින්නේ. පරක්කුවේ තරම කියන්නේ කෙලින්ම එයාපෝට් එකට ඉන්නේ අපි තව 3-4 දෙනෙකු විතරයි. මුළු එයාපෝට් එකම තියෙන්නේ අපේ බෑග් ටික විතරයි. අපි බෙල්රුසියාවේ ඒ තරම් වටින මිනිස්සු මේ විදියට ඉතින් අපේ රටේ නෙවෙයි අපි මේ දෙකේ කොට දාලා තිබ්බට ඇඩ අපි මේ මිනිස්සුට මං කිව්වා වගේම අපි කොහොම හරි අතනින් එළියට යද්දිම අක්කා ඇවිල්ලා හිටියා. අපි පට්ට බඩගින්න හිටියේ කොහොම හරි අපි අක්කයි චේ අක්කයි එද්දි ඒගොල්ලෝ අරන් ඇවිල්ලා තිබ්බා බතුයි රොටි අනම්මනම් ಜಾති ගොඩක්. thank you so much එන කැම ටිකට. Abi akka vamula. තිබ්බාඩිය එළියට අපි දැන් ඉන්නේ බෙලරුසයේ.